ආයුබෝවන් හැමෝටම ශ්‍රී ලංකා ටෙලිනාට්‍ය කලාව තුළ මෑත කාලීනව දැවැන්ත පෙරලියක් කරමින් ප්‍රේක්ෂක හදවත් කුතුහලයෙන් සහ සංවේගයෙන් පිරූ අතිශය ජනප්‍රිය නිර්මාණයක් තමයි ජාතික රූපවාහිනියේ විකාශය වන දොරකඩ දෙවොල. ප්‍රකට ලේඛක තරංග දිසානායකයන්ගේ දොරකඩ දෙවොල නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු මේ ටෙලිනාට්‍ය සාමාන්‍ය පවුල් ආරවුලකට එහා ගිය ගැඹුරු මනෝවිද්‍යාත්මක සහ අද්භූත ස්වරූපයක් ගත් අපූර්ව කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිතය වන නාමලී තම සැමියාගේ ද්‍රෝහිකම් හමුවේ වුවත් අකම්පිතව හිඳමින් තමන් සතු පාරම්පරික ශක්තිය අනුන්ගේ ජීවිත බේරා ගන්න අපූරු ගැහැණියක්. දක්ෂ රංගන ශිල්පීන්ගේ ප්‍රබල රංගනය නිසාම මේ කතාව සෑම චරිතයක්ම අපේ ගමේ ජීවත් වන මිනිසුන් වගේ අපට දැනෙන්නට පටන්ගෙන තිබෙනවා. සැමියාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන අතරේම අනියම් බිරිඳගේ දරුවා බේරා ගන්නට තරම් විශාල හදවතක් නාමලීගේ ජීවිතයේ දැන් තියෙන්නේ ඊටාම අවදානාත්මක අඩියක. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ 16 වෙනි කොටසෙන් පස්සේ කතාවේ සිදුවුණු අතිශය තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සහ නාමලීගේ අතුරුදන් වීම පිටුපස්සේ සැඟවිලා ඒ අභිරහස ගැනයි. වීඩියෝ අවසාන තෙක් බලන්න. මොකද අද අපි ඉදිරිපත් කරන කරුණු ඔබව මවිතයට පත් කරાવી. දොරකඩ දෙවොල 16 වෙනි කොටසෙන් පස්සේ දැන් මුළු රටම අහන ප්‍රශ්නය තමයි කෝ නාමලී. නාමලී අතුරුදන් වීම පිටුපස්සේ තියෙන්නේ අපිට හිතා ගන්නවත් බැරි භයානක සහ අභිරහස් කතාවක් වෙන්න පුළුවන්. අද අපි ඒ ගැන කරුණු කිහිපයක් ඇසුරෙන් කතා කරමු. එක තමයි චුට්ටේට මොකද වුනේ. පළවෙනි දේ තමයි දාවිත්ගේ යාළුවා චුට්ටේ එකපාරටම ගමේ පේන්න නැත්තේ ඇයි? ඔහුට මොකක් හරි කරදරයක් වෙලාද? සමහර විට අලියෙක් පහර දීලා චුට්ටේ මිහි ගිහින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නීති විරෝධී කටයුත්තක් නිසා පොලිසියට අත්අඩංගුවට ගන්තා වෙන්න පුළුවන්. මේ හැමදේම පිටුපස්සේ දාවිත්ගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වෙන්නත් පුළුවන්. මොකද චුට්ටේ කියන්නේ දාවිත්ගේ හැම රහසක්ම දන්න කෙනා. දෙක තමයි නාමලීගේ අතුරුදන් වීම. එය සැලසුමක්ද? නාමලීට මොකද වුනේ? අපේ අනුමානයට අනුව එදා රාත්‍රියේ දාවිත්ගෙන් ලැබුණු දරණ පහර දීම් දරා ගන්න බැරුව නාමලී සිහි විකල්ව වනයට වැදුනා වෙන්න පුළුවන්. මතකද නාමලීගේ අත්තප්පාගෙන් නාමලීට ලැබුණේ ඒ අద్භූත මන්ත්‍ර බලය තවමත් ඇය වටා තියෙනවා වෙන්න බැරිද? සමහර විට වනගත වුණු නාමලී මියගිය අත්තප්පා කුමන හෝ අදෘශ්‍යමාන බලවේගයකින් ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. නාමලී මිය ගොස් නැත. බොහෝ දෙනෙක් හිතන්නේ නාමලී මිය ගිහිල්ලා කියලා. ඒත් නාමලී මිය ගියොත් මේ කතාව එතනින් ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් තවත් දෙයක් තමයි සිහි විකල්ව වනයේ දුවන නාමලී ගමේ මුණ ගැහෙන්නේ නැති කවුරු හරි දැකලා ඇයට රහසෙම ප්‍රතිකාර කරනවා වෙන්න පුළුවන්. ඇය නැවතත් එන්නේ Tamanට අසාධාරණය පරිගන්න නෙමෙයි. Taman සතුවේ පාරම්පරික බලයත් එක්ක ගමම හොල්ලන වෙනස් චරිතයක් වෙන්න පුළුවන්. ප්‍රේක්ෂක ඔබ මොනවද හිතන්නේ? නාමලී බේරාගත්තේ අත්තප්පාද? නැත්තම් ඇය දාවිත්ගේ දඩුවම් ලැබෙන කාලය ඇවිත්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් දවසක හමු වෙනකන් අදට අවසానයි. ඔබට සුබ දවසක්.